දවසක්. ජපානය කියන්නේ සම්ප්‍රදාය සහ නවීනත්වය අතර සම්බරතාවය පවත්වාගෙන යන රටක්. ඒත් ජපානයේ ගැඹුරු සංස්කෘතිය තුළ ලෝකයේම අවිත කරවන අමුතු පෑන උත්සව දක්නට ලැබෙනවා. අද අපි කතා කරන්නේ විචිත්‍රවත් ඇඳුම් සහ යෝධ ලිංගික රූප පෙන්වන පෙළපාලි වැනි ජපානයේ ඔබ කිසිදු ආසා නැති විස්මිත හා අසාමාන්‍ය සැනකි 4ක් ගැනයි. මේවා ජපානයේ සංස්කෘතිය සැඟවුණ පැත්ත ඔබට පෙන්වාවි. අපි කතා කරන පළවෙනි උත්සවය වෙන්නේ කනමාරා මත්සුරි. අපි පටන් ගන්න ටෝකියෝ අසල කවාසාකි නගරයේ පවත්වන කනමාරා මත්සුරි නොහොත් යකඩ ශිෂ්ණයේ උත්සවයෙන්. නම ඇසූ විටම පුදුම හිතෙන මෙම සැනකිරියේ ප්‍රධානම ආකර්ෂණය තමයි විශාල ලිංගික අවයව ඇඩති රූප සහිත පෙරහැරක් වීම. මෙය සරල විනෝදාස්වාදයක් නොවේ. එහි සැබෑ අරමුණ වන්නේ යහපත් ලිංගික සෞඛ්‍ය, විවාහ සතුට සහ සක්‍රියත්වය සඳහා දෙවියන්ගෙන් ආශිර්වාද ඉල්ලීමයි. මෙම උත්සවයෙන් ලැබෙන මුදල් ඒඩ්ස් වැනි රෝග පිළිබඳව පරීක්ෂණ සඳහා යෙදවීම තවත් ප්‍රධාන විශේෂත්වයකි. අපි කතා කරන්න යන දෙවෙනි උත්සවය තමයි හදාකා මත්සුරි. ඊළඟට අතිශය ශීත කාලගුණ තුල පවත්වන නිර්වත් උත්සවය නොහොත් හදාකා මත්සුරි. මෙහිදී දහස් ගණනක් පිරිමි ශීතල ජලයේ පිරිසුදු වී අවම ඇඳුමකින් පෙළපාලි යමින් වාසනාව කැඳවන පූජනීය දේව කැබැල්ල අල්ලා ගැනීමට පොරබදිනවා. මේ ක්‍රියාවලිය හරහා ඔවුන් විශ්වාස කරන්නේ නපුරු ආත්ම සහ වසර පුරා එක් රැස් වූ අවාසනාවන්ත දේ තමන්ගෙන් ඉවත් වන බවයි. ඇඳුම් ඉවත් කිරීමෙන් තමන් පිරිසුදු වී නව වාසනාවකට සූදානම් වන බව ඔවුන් විශ්වාස කරනවා. අපි කතා කරන තුන්වෙනි උත්සවය තමයි ඔන්බශිරා මත්සුරි. ජපානයේ ඇති භයානකම සහ මාරාන්තික උත්සවය ලෙස සැලකෙන ඔන්බශිරා මත්සුරි මේ සෑම අවුරුදු 6කට වරක් පවත්වන අතර දැවැන්ත ගස් කදන් කපා ඒවා කදු බෑවුම් ඔස්සේ පහළට රිස්සා යවනවා. මෙහි ඇති අමුතුම කොටස වන්නේ දැව කදන් මත මිනිසුන් නැගී සිටීමයි. මෙම භයානක ක්‍රියාව දෙවිවරුන්ට ගෞරවයක් කිරීමක් ලෙස සැලකෙන අතර මේ අවස්ථාවේදී මිනිසුන් අනතුරු වලින් මිය යාමේ දැඩි අවධානමක් තිබෙනවා. මේ සැබවින්ම වික්‍රමාන්විතය සහ ඇදහිල්ල අතර සටනකි. අපි කතා කරන අවසාන උත්සවය වෙන්නේ නමහගේ සෙඩෝ මත්සුරි. ඊළඟට උතුරු ජපානයේ අකිටා ප්‍රාන්තයේ පවත්වන නමහගේ සෙඩෝ මත්සුරි මෙහිදී බියකරු යක්ෂ වෙස්ගත් මිනිසුන් අතේ පිහිසා මගුරු රැගෙන ගම්මාන වලට කඩා වදිනවා. ඔවුන් එන්නේ කම්මැලි දරුවන් සහ කීකරු නොවන අය සොයාගෙන. නමහගේ චාරිත්‍රය අනු භීෂණය සහ විනය මුසු වූවකි. ඔවුන් ගමේ ගෙවල් වලට ඇතුල් වී වසරේ හැසිරීම පිළිබඳ විමසනවා. ඔවුන්ගේ අරමුණ නපුරු ආත්ම පළවා හැරීම සහ දරුවන් යහමඟට යොමු කිරීමයි. ඉතින් මේ උත්සවවල බාහිර ස්වභාවය අමුතු වුවත් සෑම චාරිත්‍රයක් පිටපසම සෞඛ්‍ය, සක්‍රියත්වය සහ නපුරු දුරු කිරීම වැනි ගැඹුරු අර්ථ තියෙනවා. ජපානය යන සම්ප්‍රදාය පෝෂණය කරන ආකාරය ලෝකයටම පෙන්වා දෙන රටකි. ඔබේ අදහස පහලෙන් කමෙන්ට් කරන්න. වීඩියෝ හොඳයි නම් ලයික් කරලා අපේ channel එක subscribe කරන්න. තවත් ඉස්මිත කරුණු වලින් අපි නැවත හමු වෙමු. bye.